Yeah, yeah. Yeah. Shawty loves it, yeah. Loves that I'm a dog. They don't want it, yeah. They scared of what I know. Told you the budget, yeah. I gotta get my own. Shout out my bros, this right here deserves a toast, yeah. A lot of people back home on my back. අයිබෝවන් සාදරයෙන් ආදරයෙන් පිළිගන්න සෙල්ලුවන්ට YouTube channel එකට. අද අපි කතා කරමු මේ වෙනකොට ලංකාවේ අතිශයින්ම ජනප්‍රියතාවයට පත් වෙලා තියෙන 160 segment එකේ හොඳම feature pack bike එක කිව්වොත් නිවැරදි. Bajaj Pulsar N160 premium bike එක ගැන. බයික් එකේ හිස්ටරි එක පැත්තට ආවොත් ඇත්තටම මේක ගැන ලොකුවටම කතා කරන්න යන්නේ නැහැ. මොකද මීට කලින් ආව Bajaj Pulsar N160 මීට මාස 10කට 11කට කලින් ආපු ටෙලස්කෝපික් සස්පෙන්ෂන් සහ සෙමි ඩිජිටල් මීටර් පැනල් එකක් ආපු බයික් එකේදී මම මේ N160 බයික් එක නිෂ්පාදනය කරන්න හේතුව මොකක්ද කියලා කතා කරා. කෙටියෙන් සරලව කිව්වොත් Bajaj Classic 150 බයික් එක සහ NS මොඩල් එක අතර තියෙන හිඩස පුරවන්න තමයි මේ බයික් එක නිෂ්පාදනය වෙන්නේ. එතකොට Pulsar 150 එකේ තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවය සහ රයිඩ් ක්වොලිටි එක ඒ වගේම NS 200 එකේ තියෙන ස්පෝර්ටි ලුක් එක සහ ඒ පර්ෆෝමන්ස් දෙකම එකට එකතු කරලා මැදමාවතේ බයික් එකක් විදිහට තමයි මේ N160 බයික් එක එන්නේ. මුලින්ම 2023 දී මාකට් එකට ඇවිල්ලා 2024 දී මෙන්න මේ විදිහට අප්ග්‍රේඩ්ස් ටිකක් එකතු වෙනවා. අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන් ඒ වගේම රයිඩින් මෝඩ්ස් ඒ විතරක්ම නෙමෙයි බ්ලූටූත් සම්බන්ධතාවය සහිත මීටර් පැනල් එක. ඔයගේ ෆීචර්ස් ටිකක් එක්ක මෙන්න මේ බයික් එක 2024 මාකට් එකට එනවා. ඊට පස්සේ අපිට 2025 වෙනකොට ලංකාවෙත් මේ බයික් එක බලා ගන්න හම්බ වෙනවා. අපි බලමු කොහොමද මේ බයික් එක පරණ අපි ටිකක් මුලින් ආපු N160 එක සහ මාකට් එකේ තියෙන අනිත් මේ සෙග්මන්ට් එකේ බයික් එක වෙනස් වෙන්නේ කොහොමද කියලා ඉදිරියේදී. මෙයාගේ හදවත පැත්තට ආවොත් මෙයා 162.84 cc එන්ජින් එකකින් තමයි බලගැන්වෙන්නේ. අපේ මුලින් ආව Bajaj Pulsar N160 එක සහ මෙයාගේ හදවත අතර ලොකු වෙනසක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ performance වලින්. නමුත් මේ මොඩල් එකට වඩා යම්කිසි මට්ටමකට මේ එන්ජින් එක රිෆයින් කරලා තියෙනවා, ටිකක් ටියුන් කරලා තියෙනවා. හෝස් පවර් 0.3ක විතර ඉම්ප්‍රූව්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම රයිඩ් කරනකොට දැනෙන වෙනසක් නෙමෙයි. මේ බයික් එක RPM 8750 දී හෝස් පවර් 16ක් ජනනය කරලා දෙනවා. ඒ කියන්නේ බයික් එකේ සම්පූර්ණ පවර් එක RPM 8750 ජනනය කරලා දෙනවා. මේක රෙඩ් ලයින් RPM සාමාන්‍යයෙන් 9000න් උඩට යන්නේ. ඉතින් ඒ වගේ පර්ෆෝමන්ස් තියෙන එන්ජින් එකක්. ඒ විතරක්ම නෙමෙයි RPM 7250 දී නිව්ටන් මීටර් 14ක ටෝක් එකකුත් ප්‍රොඩියුස් කරලා දෙනවා. ඒත් එක්ක මේක 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක්. ඒකත් එක්ක බයික් එකේ සම්පූර්ණ පවර් එක ඊටාම ඉක්මනින් ගියර් ෂිෆ්ට් කරලා අරගන්න හැකියාව තියෙනවා. ගියර්ස් අතර ගොඩක් අඩු රේෂියෝ එකක් තියෙනවා. එතකොට ට්‍රැෆික් එකේ රයිඩ් කරද්දී උනත් අපිට ඊටාම පහසුවෙන් බයික් එක වැඩි උඩ පහළ ගියර් ෂිෆ්ට් කරන්න නැතුව මාරු කරගැනීමේ හැකියාවත් හම්බෙලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි අපේ මුලින් ආව N160 එකේදී ඔයිල් කූල් එකක් බලා ගන්න පුළුවන්කම හම්බුණා. මේ මොඩල් එකේදී ඔයිල් කූල් එක ඉවත් වෙලා තියෙනවා. මේකත් එක්ක ඊටාම සුළු වශයෙන් ට්‍රැෆික් රයිඩ්ස් වලදී බයික් එක ඊටාම සුළු වශයෙන් එක තේරෙන තරම් ලොකු වෙනසක් නෙමෙයි. අපිට පොඩ්ඩක් එන්ජින් ටෙම්පරේචර් එක අඩු වැඩි වීමක් බලා ගන්න පුළුවන්. ඒ හැරුණාම අර මොඩල් එකේ එන්ජින් එක සහ මේ මොඩල් එකේ ලොකු එන්ජින් එක පැත්තෙන් ගත්තොත් වෙනසක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඊළඟට මේකේ ඉතුරු ෆීචර්ස් ගැන කතා කරමු. ඒ වගේම බයික් එකේ දැන් එන්ජින් එක ගැන කතා කරනකොට මම කිව්වා හොඳ පුලින් පවර් එකක් සහ ඊටාම කෙටි ගියර් රේෂියෝස් අතර ගියර් මාරු කර ගැනීම හැකියාව ට්‍රැෆික් එකේ රයිඩ් කරනකොට ඊටාම පහසුවෙන් රයිඩ් කර ගැනීම හැකියාවක් තියෙනවා කියලා. ඒ විතරක්ම නෙමෙයි ෆුවල් කන්සම්ප්ෂන් එකේ මත ඉන්ධන කාර්යක්ෂමතාවය පැත්තට ආවොත් සෙග්මන්ට් එකේ හොඳම ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන බයික් එකක් කියලා කියන්න පුළුවන්. මොකද මෙයාගේ පරණ මොඩල් එක කියන්නේ නෝමල් බේස් මොඩල් එක මේ වෙනකොට ලංකාවේ මාස 10ක් 11ක් විතර මාකට් එකේ තියෙනවා. පාරිභෝගිකයෝ ගොඩක් ෆීඩ්බැක් අපිත් එක්ක බෙදා ගන්නවා. ඒකත් එක්ක පෙට්‍රල් ලීටර් එකකට කිලෝමීටර් 50ක ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එකක් බලා ගන්න පුළුවන් කියන එක ගොඩක් අය කියනවා.
මේ බයික් එකේ සහ සෙග්මන්ට් එකේ අනිත් බයික් අතර ගත්තොත් කැපී පෙනෙන ප්‍රධානම දේ තමයි මේ මීටර් පැනල් එක. මේක fully digital ඒ වගේම bluetooth සම්බන්ධතාවය සහිත මීටර් පැනල් එකක්. මේකත් එක්ක අපිට turn by turn navigation වගේ features බලා ගන්න හම්බුණා. ඊට අමතරව අපිට එන calls answer කරන්න පුළුවන්, ඒක cut කරන්න පුළුවන්, call ID එක මොකක්ද කියලා පෙන්නනවා. ඒ වගේ features ගණනාවක් මේ මීටර් පැනල් එකේදී බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ විතරක්ම නෙමෙයි අපේ රයිඩ් එක ගැන අපි යන ගමන ගැන විස්තර ඉතාම පහසුවෙන් පල්ස ඇප් එක තියෙනවා. මේ ඇප් එක හරහා අරගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තටම මේ දුර බයික් එක රයිඩ් කරනකොට ඒවා ගොඩක් ලොකු උපකාර විදියට ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි අපිට USB power outlet එක බලා ගන්න පුළුවන්. මේකත් එක්ක අපිට අපේ ෆෝන් එක GoPro එක charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් රයිඩින් මෝඩ්ස් බලා එහෙම නැත්නම් ABS මෝඩ්ස් බලා ගන්න පුළුවන්. රෝඩ්, රේන් සහ ඔෆ් රෝඩ් විදියට මෝඩ්ස් තුනක් බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. මේකත් මේ N160 බයික් එකේ විතරක් බලා ගන්න හම්බ වෙන මේ 160 සෙග්මන්ට් එකේ N160 බයික් එකේදී විතරක් බලා ගන්න හම්බ වෙන ෆීචර් එකක්. ඉතින් මේ ABS මෝඩ්ස් ගැන අපි බ්‍රේකින් සිස්ටම් එක පැත්තට ආවම කතා කරමු. බයික් එකේ බ්‍රේක්ස් පැත්තට ආවොත් සෙග්මන්ට් එකේ ලොකුම ඩිස්ක් බලා ගන්න හම්බ වෙන්නේ N160 එකේදී තමයි. අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහා මිලිමීටර් 300ක ඩිස්ක් එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ABS පිටිපස්සේ මිලිමීටර් 230ක ඩිස්ක් එකක් එක්ක ABS බලා ගන්න පුළුවන්. Grimeca calipers තමයි. Grimeca කියන්නේ ඉටලියන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් Grimeca වලින් තමයි මේකේ බ්‍රේක්ස් කැලිපර් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ ABS සිස්ටම් එක බලා ගන්න තියෙන්නේ Bosch හරහා. ඉතින් මේ මිලිමීටර් 300 සහ 230 ඩිස්ක් දෙකත් එක්ක ABS modes තුනක් අපිට බලා ගන්න පුළුවන්. off road, road සහ ඊළඟට බලා ගන්න පුළුවන් rain. මේ modes තුන සංකලනය වුණාම ඊටම ආරක්ෂාකාරී හොඳ බ්‍රේක් පද්ධතියක් බලා ගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ආරක්ෂාකාරී බ්‍රේක් යොදා ගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි මේ ඩිස්ක් එක ලොකු වෙනවත් එක්ක ඩිස්ක් එකේ කල්පවත්ම ඒ වගේම තාපේ ඉක්මනින් පිටවීම ඒ විතරක්ම නෙමෙයි බයික් එකට හොඳ ප්‍රීමියම් ලුක් එකකුත් හම්බෙලා තියෙනවා. මේ විදිහට තමයි බයික් එකේ බ්‍රේක්ස් ගැන බලා ගන්න හම්බ වෙන්නේ. මේකත් අර මම කලින් කිව්වා වගේ හැමතිස්සෙම අපි කම්පෙයාර් කරලා බැලුවොත් ස්පෙක් ෂීට් ටික අරගෙන මේ වෙනකොට අපේ මාකට් එකේ තවත් බයික්ස් කීපයක් 160 සෙග්මන්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් හොඳම ෆීචර්ස් විදිහට එන සහ හොඳම සහ එකම අපිට රයිඩින් මෝඩ්ස් සමාන එහෙම නැත්නම් ABS මෝඩ්ස් ඒ වගේම මේ වගේ මිලිමීටර් 300 ඩිස්ක් එකක් ඔය වගේ ෆීචර්ස් සෙග්මන්ට් එක අනිත් බයික් වල දැනට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපිට කියන්න පුළුවන් සෙග්මන්ට් එකේ හොඳ ෆීචර්ස් පැක් වෙච්ච බයික් එකක් කියලා. ඊළඟට අපි රයිඩ් ක්වොලිටි එක ඒ වගේම සස්පෙන්ෂන් සහ මේ බයික් එකේ තවත් බයික් එක පදින කෙනා කැමති සමහරලාට පාරේ යන එක්කෙනා අකමැති ෆීචර් එකක් වෙන හෙඩ්ලයිට් එක ගැනත් කතා කරමු. බැලු බැලමට අපිට බලා ගන්න පුළුවන් එලින්ම වුර්කේගේ මූණක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ වුර්කේගේ මූණ අරගත්ත මේ ප්‍රොජෙක්ට් හෙඩ් ලැම්ප් එක සහ බයිෆන්ක්ෂනල් හෙඩ් ලැම්ප්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. DRLs මේ විදිහට තියෙනවා. ඒත් එක්කම ප්‍රොජෙක්ට් හෙඩ් ලැම්ප් එක තියෙනවා. සෙග්මන්ට් එකේ විතරක් නෙමෙයි මම හිතන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන කිසිම බයික් එකක මේ වගේ එළියේ හෙඩ්ලයිට් එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ හෙඩ්ලයිට් එක ඇත්තනම බයික් එක රයිඩ් කරන කෙනාට දුර අපි හිතමු නිකන් ඕටන් තැන්න වගේ පැත්තක ගියොත් මේ ලයිට් එක ඇත්තටම සුපිරි. හැබැයි ලංකාවේ කාර්වල වල සමහර වෙලාවට මේක ඩිම් කරත් හෙඩ් එක වගේ ඒකත් එක්ක සමහර වෙලාවට ඉස්සරහින් එන වාහනේ පැදගෙන එන එක්කෙනා අපේ ගෙවල් වල කට්ටිය මතක් කිරීමේ අවශ්‍යතාවයක් එන වෙලාවල් තියෙනවා. අපි රයිඩ් ක්වොලිටි එක ඒ වගේම රයිඩින් ergonomics long journey එකදී කොහොමද මේ බයික් එක ඔයාට උපකාරයක් වෙන්නේ ඔයාට සුවපහසුව ගමන් කරන්න උදව් කරන්නේ කියන එකත් එක්කම කතා කරමු. බයික් එකේ ඊළඟ විශේෂ ෆීචර් එක කලින් ආව N160 එකේ බලා ගන්න හම්බ වෙන්නේ නැති ෆීචර් එක. අපිට බලා ගන්න පුළුවන් අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන් බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මේ champagne gold කියන කලර් එකකින් එන මිලිමීටර් 37ක සස්පෙන්ෂන් කට්ටලේ එක්ක බයික් එකේ හොඳ ෆීඩ්බැක් එකක් අපිට අරගන්න පුළුවන් හම්බ වෙනවා කෝනර්ස් වලදී සහ බයික් එක රයිඩ් කරනකොට. ඒත් එක්කම බයික් එක හොඳ ප්‍රීමියම් ලුක් එකක්. නමේ තියෙන ප්‍රීමියම් කෑල්ල බයික් එකේ ලුක් එකටත් අරගෙන තියෙනවා ලස්සනට. ඒ වගේම කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ටෙලස්කෝපික් එකට වඩා මේකේ ෆෝක් ඔයිල් සීල් එකට එහෙම ප්‍රශ්නයක් වෙයිද කියන එක. මොකද මේකේ ෆෝක් ඔයිල් සීල් පහටට පොළොවට ගොඩක් ළඟින් පිටලා තියෙන එක. එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට ලෝකයේ තියෙන ගොඩක් ජනප්‍රිය බයික්ස් වගේම ඕෆ් රෝඩ් බයික්ස් උත් අප්සයිඩ් ඩවුන් ෆෝක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ලංකාවේ KTM වගේ බයික්ස් කාලයක් ලංකාවේ තිබුණා. හැම ගැටලුවක් නැහැ. ඒ වගේම ඉන්දියාවේ මේ බයික් එක අපිට වඩා ගොඩක් ටෙස්ට් කරලා ඉන්නේ. ඒතකොට ඉන්දියාවේ තියෙන මාර්ග පද්ධතිය සහ කාලගුණ තත්ත්වය අපිට වඩා ගොඩක් දුෂ්කරයි, ශුෂ්කයි. ඒ වගේම
පාරවලුත් අපිට වඩා ගොඩක් සමහර තැන්වල අන්තයි. ඒත් ඒ බයික් එක ටෙස්ට් කරනකොට ගැටලුවක් නැති හින්දා තමයි මේගොල්ලෝ මේ විදියට මෙහෙට වෙලා තියෙන්නේ. ඒකත් එක්ක එච්චර හිතන්න එපා සස්පෙන්ෂන් වලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි මේකේ රයිට් ක්වොලිටි එක පැත්තට ආවොත් සීටින් පොසිෂන් එක, සීට් හයිට් එක, ඒ වගේම ගියර් පැඩල්, බ්‍රේක් පැඩල් පිටලා තියෙන විදිය, ඒ වගේම පිටිපස්සේ එහෙම නැත්නම් පිලියන්ට තියෙන සීටින් කැපැසිටි එක ඉඳ ගන්න තියෙන පිටිපස්සේ සීට් එකට තියෙන ඉඩ, ඔය ඔක්කොම දේවල් අතින් ගත්තොත් දුර ගමනකදී ඉතාලම පාසුවෙන් රයිඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපිට ලීටර් 14ක මෙටල් ටැංක් එකක් මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා සෙග්මන්ට් එකේ අනිත් බයික්ස් වල සහ අපේම මේ NS වගේ බයික් වලත් අපිට බලා ගන්න හම්බ වෙන්නේ ටැංක් එක ඇතුලෙන් ෆිටින් කවර් එකක්. නමුත් මේ බයික් එකේදී මෙටල් ටැංක් එකක් ලීටර් 14 ටැංක් එකම මෙටල් වලින් බලා ගන්න හම්බ වෙනවා. ඒකත් එක්ක මේ බයික් එකට හොඳ ප්‍රීමියම් ලුක් එකක් වගේම ඩියුරබිලිටි එක අතින් ගත්තත් ටිකක් වැඩි. ඔය විදිහට තමයි බයික් එකේ ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් N160 එක ප්‍රීමියම් වෙනවත් එක්ක තවත් විශේෂ දෙයක් වෙලා තියෙනවා. මේකේ සියලුම ආලෝක පද්ධති එහෙම නැත්නම් ඉන්ඩිකේටර් ලෑම්ප්ස් ඇතුළු සියලුම ලයිට්ස් ටික LED වෙලා තියෙනවා. අපිට කලින් මොඩල් එකේදී බලා ගන්න අපුනේ ක්ලියර් ලෙන්ස්. එහෙමත් නැත්නම් සාමාන්‍ය පරණ අවුරුදු ගාණක් තිස්සේ බයික් වල ආව බල්බ් එක මාරු කරන සිග්නල් ලයිට් එක. ඉතින් ඔන්න ඔය ෆීචර්ස් තාමත් මීට වඩා වැඩි මුදලක් ගෙවලා යන බයික්ස් වලත් බලා ගන්න හම්බ වෙනවා. ලක්ෂ 10 11 විතර රේන්ජ් එක යන බයික් තියෙනවා. මීට අවුරුදු 10කට 12කට වඩා පරණ ඩිසයින් එක එන. ඉතින් මම නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ මොනවද මේ බයික්ස් කියලා. ඔයා බයික් එක ගන්නකොට ඔයා තීරණය කරන්න ඔයා ගෙවන මුදලට ඔයාට හම්බෙන ෆීචර්ස් මොනවද? ඔයාට හම්බෙන ආෆ්ටර් සේල්ස්, ඒ වගේම ස්පෙයා පාර්ට්, ඒ වගේම ඔයා යට කරන මුදලට ඔයාට බයික් එකේ හම්බෙන ලුක් එක මොන වගේද? හම්බෙන පර්ෆෝමන්ස් මොනවද? ඒ හැමදේම ඔයා තීරණය කරන්න. මේ වෙනකොට ඉන්ටර්නෙට් එකේ ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. ඔයා කම්පෙයාර් කරලා බලන්න ඔයා යට කරන මුදලට ඔයාට කොච්චර හෝස් පවර් හම්බ වෙනවද? කොච්චර පර්ෆෝමන්ස් හම්බ වෙනවද? ඩිසයින් එක මොන වගේද? ඒ වගේම ඔයාට සේෆ්ටි එක කොච්චර හම්බ වෙනවද වගේ දේවල් ගැනත් අනිවාර්යෙන් හිතලා බලන්න. මොකද බයික් එක ගන්න ඔයාට පදින්න මිසක් ඔයාගෙන් පස්සේ ගන්න ඉන්න කෙනාගේ එහෙම නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන හිතලවත් එහෙමත් නැත්නම් වෙන කෙනෙක් කියන දෙයක් ගැන හිතලවත් නෙමෙයි. තමන් ගන්න බයික් එක තමන් හිතලා හොයලා බලලා ගන්න. ඉතින් N160 බයික් එක සෙග්මන්ට් එකේ තියෙන එකම සහ විශේෂ ෆීචර්ස් ගොඩක් එක්ක එන බයික් එකක් විදිහට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඉදිරියේදී අනිත් සෙග්මන්ට් එකේ තියෙන බයික්ස් ගැන කතා කරමු. මේවා තියෙන pros සහ cons එක කම්පෙයාර් කරලා දැනට මම ස්පෙක් ෂීට් එක මෙහෙම දිගහැරලා බැලුවොත් බයික්ස් ටික එක දිගට තියලා බැලුවොත් මේ සෙග්මන්ට් එකේ ගෙවන ගානට මේ ෆීචර්ස් එක්ක එන හොඳම බයික් එක විදිහට මම දැනටත් තෝරගන්නේ N160 එක. මොකද ප්‍රධානම දෙයක් තමයි මේ ෆීචර්ස් ටික, ඒ වගේම මේ ප්‍රයිස් රේන්ජ් එක. ඒ විතරක්ම නෙමේ සේල්ස් නෙට්වර්ක් එක සහ ස්පෙයා පාර්ට් කියන ෆීචර් එකත් මම ගොඩක් බලපානවා. මොකද මම පර්සනලි මේ වෙනකොට අවුරුදු 13ක් විතර පරණ බජාජ් බයික් එකක් යූස් කරනවා. ඒක තාම මට අර බ්‍රෑන්ඩ් නිව් ස්ටේට් එකේ තියාගන්න පුළුවන් විදිහට ඉන්න හම්බෙලා තියෙන්නේ මේ ස්පෙයා පාර්ට් කේස් එකත්. ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ දේවල් එක්ක ඔයගොල්ලොත් හිතලා බලන්න කොහොමද බයික් එකක් පර්චේස් කරනකොට බයික් එක ෆීචර්ස් වගේම බයික් එක අරගෙන මේන්ටේන් කරන එක සහ ස්පෙයා පාර්ට් ගැනත් මොන වගේ මේ ෆීඩ්බැක් එකක් සමාජයේ මාකට් එකේ තියෙනවද කියන එක. ඉතින් මේ විදිහට තමයි බජාජ් N160 බයික් එක ගැන මූලිකව කතා කරන්න තියෙන්නේ. ස්පෙක්ස් අතින් ගත්තොත් සහ මාකට් එකේ මොන වගේ තැනකද දැන් මේ ප්‍රීමියම් බයික් එක තියෙන්නේ කියන එක ගැන. අවසාන වශයෙන් කතා කරොත් මේ 160 සෙග්මන්ට් එක කියන්නේ ඉන්දියාවේ සහ ලංකාවේ වැඩිම තරඟකාරීත්වයේ තියෙන මෝටර්සයිකල් සෙග්මන්ට් එක. අපිට ලංකාවේ දැනට FC version 2 ඇත්තටම ගොඩක්ම පරණ මොඩල් එකක්. තාම බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට FC version 4 තියෙනවා. ඊළඟට අපිට අලුතෙන්ම ආවිලා තියෙන Hunk 160 බයික් එක. ඔය බයික්ස් ටික ලංකාවේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට බජාජ් එකෙන් ඔෆර් කරලා තියෙනවා බජාජ් Pulsar N160 සාමාන්‍ය මොඩල් එක. ඒ වගේම ප්‍රීමියම් මොඩල් එක. ඔය බයික්ස් ටික අතරින් මම කියන දේ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ සෙග්මන්ට් එකේ තියෙන මේ බයික්ස් ටික එකට එකතු කරලා ස්පෙක් ෂීට් ටික අරගෙන බලන්න මම මේ කියපු දේවල් එක්ක කම්පෙයාර් කරලා කොහොමද ඔයා ගන්න හිතන් ඉන්න බයික් එක සහ මේ N160 එක එහෙම නැත්නම් N160 එක ගන්න හිතන් ඉන්නවා නම් අනිත් බයික් ටික කොහොමද ප්ලේස් වෙලා තියෙන්නේ කියලා. ඊට අමතරව ඉන්දියාවේ මේ වෙනකොට NS160 සහ KTM Duke 160 බයික් දෙකක් ඇවිල්ලා තියෙනවා. අපි හිතමු ඉදිරියේදී ලංකාවෙත් මේ බයික් දෙක බලා ගන්න හම්බ වෙයි කියලා. ඉතින් මේ N160 එක කියන්නේ කමියුට් පැත්තට එහෙම නැත්නම් බයික් එක නගර ආසන්නයේ පැදීමට සහ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් වගේම සුවපහසු රයිඩ් කරන්න අදපු 2 valve එන්ජින් එකක්. අපිට performance පැත්තට තව ටිකක් යන්න ඕන නම් තමයි NS160 එක ඔෆර් කරලා තියෙන ඉන්දියාවේ. ඉතින්
තමන්ගේ අවශ්‍යතාවය අඳුරගත්තොත් තමන්ගේ මොකක්ද වෙන්න ඕන ප්‍රධානම දේ කියලා අඳුරගත්තොත් ඔයාට ඔයාගේ බයික් එක තෝරගන්න එක ලොකු ගැටලුවක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ බයික් එක මාකට් එකේ ප්ලේස් වෙලා තියෙන්නේ. ඊට අමතරව මම කලින් කිව්වා වගේ සෙග්මන්ට් එකේ හොඳම ගියර් රේෂෝ එක තියෙන බයික් එක. ඒ වගේම ගියර්ස් අතර ස්මූත්ම ෂිෆ්ටිං තියෙන බයික් එක. ඒ විතරක්ම නෙමෙයි 3 4 5 ගියර්ස් අතර ඉතාලම ඉක්මනින් ෂිෆ්ට් කරගෙන ගියර්ස් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද 5 ස්පීඩ් ගියර් බොක්ස් එක ක්‍රෝස් රේෂෝ එකක් තියෙන්නේ. ඒකත් එක්ක හොඳින් ගියර් ෂිෆ්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඩුවල් channel ABS modes, upside down suspension, ඒ වගේම Bluetooth සම්බන්ධතාවය සහිත මීටර් කනල් එක, all LED lightings එක නැත්නම් සියලුම lights ටික LED. ඔය වගේ features ගණනාවක් පැක් වෙලා modern tech modern look එකත් එක්ක ආපු බයික් එකක් මේ N160 කියලා කියන්නේ. මේ බයික් එක මේ වීඩියෝ එක කරන වෙලාවේ price එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ගැටින් බලා ගන්න පුළුවන්. ඒ වගේම කලර්ස් 4ක් බලා ගන්න පුළුවන්. කලර්ස් අතර මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් N160 ප්‍රීමියම් එකක් ගන්න හිටියනම් ගන්න අදහසක් තියෙනවා නම් නැත්නම් බයික් එක ගැන දැනගන්න හිටියනම් මේ ටික තමයි බයික් එකේ මූලික වශයෙන් කතා කරන්න තියෙන්නේ. මීට අමතරව මගේ බ්ලොග් එකේ බයික් එක ගැන රිවිව් එකක් මීට වඩා විස්තරාත්මකව දාලා තියෙනවා. කියවන්න කැමති කෙනෙක් ඉන්නවා කියලා බලන්න. next video ගෙනකම් thank you very much. Ride safe, stay safe.